ලකුණු 96ට කොල්ලෙක් අවුට් වෙනවා ආනන්දේ. මෙන්න කොල්ලෝ මුන් ඉස්කෝලේ බබලන එකක් ක්‍රීඩාවෙන් උන්ගේ මහත්මා ගුණේ හැමෝම කතා වෙනවා. ආනන්ද නාලන්දේ බිග් මැච් එක කියන එක සාමාන්‍යයෙන් ගොඩක් රටේ හැමතැනම කතා වෙනවා. සා නිවුස් වල එනවා. දැන් මේ දවස්වල Facebook එකේ යන්නෙම ලකුණු 96ට කොල්ලෙක් අවුට් වෙනවා ආනන්දේ. අද දනිදු සෙල්ලප් පෙරමහරි ඔන්නම නමක් තියෙනවා. විශේෂත්වය මේ ළමයා මේ අනුරාධපුරෙන් ආපු ළමයෙක් කියලා කියන්නේ. ඉස්සර දාලා තියෙනවා නිකම් මිනිස් බයිනකොට කියනවා මේ ගම්මල ඕන තරම් ක්‍රීඩකයෝ ඉන්නවා උන්ව ගෙනල්ලා පුරුදු කරලා ගහපියෝ කියලා කියනවනේ ඇත්තනේ. ඒතර මේ කොල්ලා මාර දක්ෂයි හරිද? ගම්මල සුපිරි ඩයල් ඉන්නවා. උන්ව ගෙනල්ලා ක්‍රිකට් හැදුවා නම් අපිට ආතල් එකේ ක්‍රිකට් බලන්න පුළුවන්. අනික විශේෂත්වය මේ කොළඹ අය වගේ නෙමෙයි මුළු ලංකාවම හරිද ආදරේ ඉස්කෝල දෙකක් ඔය. ඔයාලා යන ඉස්කෝල ඔයා ගරු කරනවා. නමුත් අර සාමාන්‍ය ආනන්ද නාලන්ද කියපුවම නිකන් ඉස්කෝල ආදරේ. නාලන්දේ ළමයි හරිද මේ ආනන්ද ළමයා 96 ගහලා අවුට්ලා යනකොට ඒ කමෙන්ට් එහෙම දාලා තියෙන්නෙම මුන්ගේ දින සහෝදරකම කියලා. ඔය වගේ ආනන්ද නාලන්ද බිග් මැච් එක හරිද 96ට අවුට් වුණා කියලාදී එහෙනම් මවුල් පොරට සෙන්චරියක් ගැහුවා නම් සුපිරිම චරිතයක්. හරිද? ඉතින් නමුත් මේ අවුට්ලා යනකොට මේ ළමයා දුකයිනේ. විශේෂම සිද්ධිය මම දැක්ක හරිද? මේ ළමයාට මෙහෙම වෙච්ච එකට අවුල් යනවා ගොඩක්ම නාලන්දෙව්. හරිද? ඒක තමයි මාර ගැම්ම. ඒ සහෝදරකම ටීම් එකේ උන් ඔක්කොම උට ඇවිල්ලා ඒ වෙච්ච දෙයට ඌ අවුල් ගියප එක සනසන්න මාර try එකක් දෙනවා. ඒක දැක්කාම ඇත්තට මාර සතුටුයි. හරිද? අන්න ක්‍රීඩාවට ඕනේ දේ. ඔය ඉස්කෝල දෙකේ උන් ඇත්තටම සහෝදරවරු තමයි. ගොඩක් බිග් මැච් වල උන් පාරේ කෙල ගන්නවනේ. මට තියනවා ටීම් වල උන් එහෙම නැහැ. ඔය ටීම් ඔය ක්‍රීඩාව කියන්නේ නිකන් කෙලිම මහත්මා ගුණයක් තියෙන ඕනේ ක්‍රීඩාවේ. හරිද? මහත්තුරු විතරයි ගන්නෙ. අනිත් උන්ට ගමනක් නැහැ. පාසල් ක්‍රිකට් ලංකාවේ සුපිරි අදහනවා මිනිස්සු සාපිත් ඒ වගේ මේක සුපිරි මැච් එකක් ආනන්ද නාලන්ද කියන්නේ ගොඩක් අය ආසයි සහ බලන්නත් කැමති ඒකේ මේ ඉස්කෝල දෙක හැසෙන විදිය සුපිරි විශේෂයෙන්ම මම කතා කරන්නේ නාලන්දේ උන් සුපිරිම ඩයල් ටික මෙන්න කොල්ලෝ මුන් ඉස්කෝලේ බබලන එකක් ක්‍රීඩාවෙන් උන්ගේ මහත්මා ගුණේ හැමෝම කතා වෙනවා සුපිරි ඩයල් ටික ඔයාලත් තමන්ගේ ඉස්කෝලේට අම්මා වගේ පරිස්සම් කරන්න බිග් මැච් එකෙන් බලන්න යනවා නම් අර වගේ නේ සුපිරි ඉස්කෝල ඒ බැච් බලන්න යන්න මිනිස්සු කැමති කියන මට්ටමක් හදාගන්න